කතෘ කියන්නේ වැඩේ කරන කෙනා. එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා. එහෙනම් සිංහල වාක්‍යයක ඉස්සලාම ඉන්නේ වැඩේ කරන කෙනා, ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්නම් කතෘ. විශේෂයෙන්ම සිංහල වාක්‍යයක ක්‍රියාපදයේ දෙන්නේ වාක්‍යයේ අගට. මේ බලන්න මේකේ මම ගෙදර යමි කියලා තියෙනවා. ලියන භාෂාවෙන් යමි කියනවා. සාමාන්‍යයෙන් අපි කතා කරද්දී යනවා කියනවා. බලන්න කෙලවරේ තමයි ක්‍රියාපදයේ තියෙන්නේ. එහෙනම් සිංහල වාක්‍යයක මුලින් කතෘ ඉන්නවා, කෙලවරේ තමයි ක්‍රියාපදයේ තියෙන්නේ. බලන්න. මම සිංහල වාක්‍යයක මම කියන්නේ කතෘ, ක්‍රියාපදයේ තියෙන අගට යමි කතා කරන භාෂාවෙන් යනවා කියලා. එහෙනම් කර්මපදයේ තියෙන්නේ සිංහල වාක්‍යයක මැද. සිංහල වාක්‍යයක අනුපිළිවෙල තමයි අංක 1ට ඉන්නවා කතෘ. කතෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්නම් වැඩේ කරන කෙනා. දෙවෙනියාට තියෙනවා කර්මපදය. සිංහල වාක්‍යයක අන්තිමේට තමයි ක්‍රියාපදය තියෙන්නේ. මේ තමයි සිංහල වාක්‍යයක අනුපිළිවෙල. එක කතෘ ක්‍රියාව කරන කෙනා, ඊට පස්සේ කර්මපදය, අවසානයේට තමයි ක්‍රියාපදයේ තියෙන්නේ සිංහල වාක්‍යයක. දැන් බලමු ඉංග්‍රීසි වාක්‍යයක අනුපිළිවෙල. උඩ තියෙන සිංහල වාක්‍යයේම ඉංග්‍රීසි පරිවර්තනය තමයි මේ තියෙන්නේ. බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේකෙත් මුලින්ම ඉන්නේ ක්‍රියාව කරන කෙනා. නැත්තම් ඔයගොල්ලෝ කියන්නේ කතෘ, ක්‍රියාව කරන කෙනා, වැඩේ කරන කෙනා. එයා තමයි මේකෙත් අංක 1ට ඉන්නේ ඉංග්‍රීසි භාෂාවේ. නමුත් සිංහල එකේ තියෙන්නේ කර්මපදය. මේ කර්මපදය. ඉංග්‍රීසි එකේ තියෙන්නේ දෙවෙනියාට ක්‍රියාපදය. සිංහල එකේ දෙවෙනියාට හිටියේ කර්මපදය. ඉංග්‍රීසි එකේ කර්මපදය එන්නේ අන්තිමේට. ඉංග්‍රීසි එකේ මුලින්ම කතෘ, දෙවෙනියාට ක්‍රියාපදය, තුන්වෙනියට කර්මපදය. කර්මපදයට බොහෝ දුරට එන්නේ නාමපදයක්. පැහැදිලිද කියන එක? සිංහල වාක්‍යයක මුලින්ම ඉන්නේ කතෘ, ඉංග්‍රීසි වාක්‍යයකත් මුලින්ම ඉන්නේ කතෘ. සිංහල වාක්‍ය දෙවෙනියට ඉන්නේ කර්මපදය. හැබැයි ඉංග්‍රීසි වාක්‍යයක දෙවෙනියට ඉන්නේ ක්‍රියාපදය. සිංහල වාක්‍යයක අන්තිමේට ඉන්නේ ක්‍රියාපදය. ඉංග්‍රීසි වාක්‍යයක අන්තිමේට ඉන්නේ කර්මපදය. එහෙනම් මේ දෙකේ වෙනස තමයි ක්‍රියාපදය මාරු වෙනවා, කර්මපදය මාරු වෙනවා. සිංහල එකේ කර්මපදය ඉංග්‍රීසි එකේ කෙලවරට යනවා. සිංහල එකේ ක්‍රියාපදය ඉංග්‍රීසි එකේ දෙවෙනියට එනවා. එච්චරයි. මේ ටික හරියට මතක තියාගන්න, හොඳට ධාරණය කරගන්න. මෙතනින් එහාට වාක්‍ය හදන එක ඔයාලට හරිම ලේසි. බලමු මින් ඉදිරියට වාක්‍ය හදන්නේ කොහොමද කියලා. හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.